හයිබවන් එනම් උදාවන්නට නිමිත අලුත් අවුරුද්ද අලුත් සිංහල අවුරුද්ද ඔබ සැම සියලු දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් ඒවා කියලා මං ප්‍රාර්ථනා කරනවා මගේ channel එක නරඹන ඔබ ශ්‍රාවක සියලු දෙනාට විශේෂයෙන් මේ අවුරුද්දේදී යම් අභියෝග තියෙන ඔබට මුහුණ දෙන්න එක් එක් ලග්නයට අදාළව වෙන වෙනම විස්තර ලග්න බලාපොරොත්තු විස්තරයක් ඔබට ඉදිරිපත් කරන්නම්. සූර්ය සංක්‍රාන්තියක් සිද්ධ වෙන්නේ සූර්ය සංක්‍රාන්තිය සිද්ධ වෙන හරියටම 2026 අප්‍රේල් මාසේ 14 වෙනිදා පෙරවරු 9:32ට. ඉතින් ඊට පස්සේ එදිනවා නැකත් කටයුතු. ඉතින් නැකත් කටයුතු හරියාකාරයෙන් සිද්ධ කරන්න තමන්ගේ පෞල් දිවේසයේ ඒ සියලු තත්ත්වයන් ආරක්ෂා වන ආකාරයෙන් නැත්නම් මේ සමෘද්ධි උදා වෙන ආකාරයෙන් මුදල් හදල් ඒව සම්බන්ධයෙන් ගැටලු निराකරණය වන ආකාරය සහ විශේෂයෙන් මේ ගත වුණු වර්ෂයට වඩා උදා වුණු වර්ෂයේ අලුත් නැවුම් බලාපොරොත්තුවක් ඇතුව නැවුම් ආකාරයෙන් අලුත් බලාපොරොත්තු ඉෂ්ට වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔබගේ කටයුතු ආරම්භ කරන්න. එහෙනම් අපි මෙතන ඉඳන් ආරම්භ කරමු 2026 වර්ෂයේ සමස්තයක් ලෙස මේ අලුත් ආරම්භ වුණු ශක වර්ෂය අපේ මේ වර්ෂය කියන්නේ ශක වර්ෂය කියලා. ශක වර්ෂ ක්‍රමය අනුව තමයි මේ අලුත් අවුරුදු වර්ෂ ක්‍රමය අපි මේ ගණනය කරන්නේ. ඉතින් මේ උදා වුණු නව ශක වර්ෂයේ ඔබට තියෙන සියලු බලාපොරොත්තු ඔබගේ තියෙන සියලු දුර්වලතාවයන් ගැටලුකාරීත්වයන් සියල්ල දුරු වෙලා නවීන බලාපොරොත්තුවක් ඇතුව අලුත් තත්ත්වයන් සියල්ල ඉෂ්ට වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව එහෙනම් අපි ආරම්භ කරමු සමස්තයක් ලෙස මේ වර්ෂයේ ඔබට සියලු දෙනාට ඒ කොහොමද කියන තොරතුරු ටික දැනගන්න. හොඳයි එහෙනම් අපි මෙතෙන් පටන් ඒ ලග්න බලාපල විස්තරයට සවන් දෙමු. කටක ලග්නයේ කටක ලග්නෙන් උපන් ඔබට නව වර්ෂයේ අලුත් සූර්ය වර්ෂයේ 1948 වන නව සකරාජ වර්ෂය ඔබට අදාළව ඇති කරන්නා සුභාසුභ තත්ත්වයන් මොනවාද? 2027 වර්ෂයේ අප්‍රේල් 14 දක්වාම මේ නව සකරාජ වර්ෂය ක්‍රියාත්මකයි. උදාව 2026 වර්ෂයේ අප්‍රේල් මාස 14 වෙනිදා දින පෙරවරු 9:14ට සූර්ය උදාව සමග නැත්නම් සූර්ය සංක්‍රාන්තිය සිද්ධ වන. ඒ සූර්ය සංක්‍රාන්තිය සමග මේ අවුරුදු උදාව සිද්ධ වෙනවා. මේ සූර්ය සංක්‍රාන්තිය මීනෙන් මේෂයට රවිගේ මාරුව සිද්ධ වන්නේ ඔබට අදාළව කටක ලග්නේ ඔබට අදාළව වැදගත් සංසිද්ධියක් සිද්ධ වෙන තත්ත්වයක් තුල. දැන් මේ වෙන විට වර්ෂ ආරම්භයේදී බ්‍රහස්පති ග්‍රහයා මිථුන රාශියේ ගමන් කර නමුත් බ්‍රහස්පති උච්චව ගුරු වංශ යෝගී උදා කරමින් බ්‍රහස්පති උච්චව කටක රාශියවත් ඔබගේ ලග්නේ ගමන් කිරීමක් සිද්ධ වෙනවා ජූනි මාස ආරම්භක කාලයේ. නොවැම්බර් දක්වාම බ්‍රහස්පති ඒ ආකාරයෙන් ලග්නේ ගමන් කරනවා. නොවැම්බර් මාසයෙන් පසු බ්‍රහස්පති දෙවැන්නට ගමන් කිරීමක් කරනවා නැවත 27 වර්ෂයේදී බ්‍රහස්පති නැවත වක්‍ර වෙමින් නැවතත් ලග්නයට පැමිණීමක්. ඒ ජූනි දක්වා ක්‍රියාත්මක වීමක් 27 වර්ෂයේ ජූනි දක්වා නැවත බ්‍රහස්පති ලග්නයේ ගමන් කිරීමක් කියන කාරණාව පවතිනවා. මාස 10ක් කාලයක් ඉදිරියේදී බ්‍රහස්පති ඔය ආකාරයෙන් උච්චව ඔබගේ ලග්නයේ ගමන් කරනවා. මේ වැදගත්ම සංසිද්ධියක්. විශේෂයෙන් මෙහිදී ඔබට අදාළව සුබ තත්ත්වයන් බොහෝමයක් නිරූපණය කරන බව මුලින් මතක් කළ යුතුයි. ඇත්තරම සුබ වන්නේ ඔබගේ දෛවය නොවේ ඔබගේ හිත. දෛවය ඇතරම යම් දේවල් සම්බන්ධයෙන් අභියෝගාත්මක දේවල් බොහොමයක් සිද්ධ වන්නට යම් කරුණු ගලපා තිබෙන ස්වරූපයක් පෙන්වුම් කරනවා. රාහු 8 වෙන්නේ සහ සඳු 8 වෙන්නේ තැන්පත් වෙමින් ලග්නාධිපති 8 වෙන්නේ වෙමින්ම රාහු සමග සංයෝග වීම සහ නව අවුරුදු උදාවන්නේ සියවස නැකතින් හෙවත් රාහුගේ නැකතකින් ඉතින් මේ කියන සංසිද්ධිය සියල්ල කටක ලග්නේ ඔබට තරමක් මාරක බාධක අනුතුරු ආබාධ සහ අභියෝගාත්මකත්වයන් බොහොමයක් නිරූපණය කරන ග්‍රහ නිමිත්තක්. හැබැයි මෙහිදී බ්‍රහස්පති ලග්නේ ඒ මාස 10ක් කාලයක් ගමන් කරන යනු ඒ අභියෝග වලින් ජය ගැනීමට අදාළ යම් උදව් උපකාර හේතු කාරණා විශ්ව තත්ත්වයන් තුළ ඔබට සකසා තිබෙන බවත් මතක් කළ යුතුයි. ඒ නිසා මේ නව සූර්ය සංක්‍රාන්තිය සමග උදා වෙන ඉදිරි වර්ෂය ඔබ අනිවාර්යෙන් ඔබට ලබා දෙන මේ විශ්ව විසින් ලබා දෙන යම් පණිවිඩ නිමිති සහ ඔබට දක්වන පෙරමග දක්වන සමහර අවස්ථාවන් විශේෂයෙන් ඔබගේ ඒ වෘත්තීන් වලට නොවේ හම්බ කරන ලෞකික පැත්තට අදාළව නොවේ ලෝකෝත්තර පැත්තට අදාළව සහ විශේෂයෙන් අන් අයගේ උදව් උපකාර පරාර්ථකමේ ආදී ඒ චේතනාව සපුරා ගැනීමට අදාළව ඒ තත්ත්වයන් සපුරා ගැනීමට අදාළව ඇතිවන්නා වූ යම් දේවල් සම්බන්ධයෙන් සාධනීයව සලකා කටයුතු කරනවා නම් හොඳයි. එවිට ඔබට අනිවාර්යෙන් මේ තියෙන රාහුගෙන් සහ කේතුගෙන් යෙදී ඇති මාරක බාධක හදිසි අනතුරු ආදී ඒ දේවල් සියල්ල වළක්වාගෙන යම් අභියෝගාමී ජයග්‍රහණ භූමියක් අත්පත් කරගත හැකියි. වර්ෂ ආරම්භයේදීම ඔබ මුදල් හදල් සම්බන්ධයෙන් යම් දැඩි ඌමනාවකින් සහ මුදල් හදල් වැය පක්ෂ ආදී සම්බන්ධයෙන් තරමක ඌමනාවෙන් කටයුතු කරන වර්ෂයක්. ඇතරම මුදල් පැත්ත ඔබට තරමක හීන වීමක් මුදල් පැත්තට දාලා යම් හානි වීමක් බාධා වීමක් මේ වර්ෂයේ පවතිනවා. ආරම්භයේදීම ඔබට ලැබෙට තිබෙන එක්ක මුදලක් ප්‍රමාද වීමක් නැත්නම් ලැබුණු මුදල් කුමක් හෝ අනවශ්‍ය දෙයකට වැය වීමක් වියදම් වීමක් සහ ඒ නිසාම
අවුරුද්දේ සැලසුම්ගත තත්ත්වයන් ඒ ආකාරයෙන්ම කරවා ගැනීමට තරමක් බාධා එල්ලවීම අපේක්ෂා කරන්නට වෙනවා. හැබැයි බිය නොවන්න. ඔබට පසු ඒ ලැබෙන මුදල් හෝ ප්‍රමාද වුණු ගැටලුකාරීත්වය නැති වුණු ඒ දේවල් निराකරණය කරගත හැකියි. ඔබ සාවධානව ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. කටක ලග්න ඔබ වරද්දා ගන්නා තැන නම් හදිසි තීරණ ගැනීම, ඉක්මන් තීරණ ගැනීම. කුමක් හෝ හේතුවක් නිසා යම් ප්‍රශ්නයක් ඇති වුණොත් ඔබ තරමක එක්කෝ නීති තත්ත්වයට යාවි. නැත්නම් කුමක් හෝ ලැබෙන මුදල් ලං කර ගැනීමට ඔබ තරමක දැඩි ක්‍රියාමාර්ග ගනිවි. ඒවා ඒ තරම් හොඳ නැත. ඒවෙන් ඔබට ඇතිවන්නේ හානියක්. ඉවසීම අවශ්‍යයි. මන්ද හැමදේම ප්‍රමාද වෙලා ලැබෙන කාලයක්. ඉතින් ඒ ප්‍රමාද වීමට තරමක් කල් දිය යුතුයි. මේ ප්‍රමාද කරන ග්‍රහයා නැත්නම් අපි ප්‍රමාද කරන යක්ෂයාට තරමක් රඟ දැක්වීමට කාලය ලබා දිය යුතුයි. ඒ විට ඔහුටම හති වෙටි කාරණා විසඳී යහපත් විදියට කාරණා සිද්ධ වෙවි. ඒ නිසා ව්‍යාපාර හෝ රැකී ආරක්ෂාදී කරන ඕනම ඔබ කටක ලග්න කරුවෙක් නම් ඔබගේ වැටුප ප්‍රමාද වේවි. මුදල් ලැබෙන දේවල් සම්බන්ධයෙන් ගැටලු හටගනිවි. කලබල නොවන්න. ඉක්මන් නොවි හදිසි නොවි තීරණ ගන්න. කටක ලග්නයේ ඔබ විශේෂයෙන් වයස අවුරුදු 30 35 පසුයි තිබෙන කෙනෙක් නම් සම්පූර්ණ ශරීර පරීක්ෂාවක් කරවා ගන්නවා නම් හොඳයි. හෘද සම්බන්ධ ආබාධ හෝ හදිසි ඇතිවන්නා වූ යම් අනුතුරු ආබාධ විශේෂයෙන් යම් ශරීර අභ්‍යන්තරයේ ඇතිවන්නා වූ යම් ලෙඩ අසනීප සම්බන්ධ යම් නිමිත්තක් පෙන්වුම් කරනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔබගේ ශරීර පරීක්ෂාවක් සිදු කරවා ගන්න. යම් ගැටලුවක් තිබෙනවා නම් ශනිකව වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඒ ගැටලුවට මූලිකත්වය ලබා දෙන්න. ඉතින් ඔබට විවේකේ නැති ගියා හෝ ඔබට ඒවට වෙලාවක් නැහැ ගියා ඔබ ඒවා පසු කරනවා නම් ඔබට හිතවන්නේ ඒ තරම් හොඳක් නෙවෙයි. ඉතින් අපරාධේ නිකන් ලෙඩ අසනීපාදී දේවල් නිකන් ඔබට සුව කර ගන්නට තියෙන අවස්ථාවන් ඔබ මගහැර ගන්න ඉඩ තිබෙනවා. ඒ කියන්නේ සැලකිලිමත් වන්න. මෙහිදී විශේෂයෙන් මේ සෙනසුරු තවම නම් වෙන්නේ නෙප්ටියුන් සමග ගමන් කිරීම කියන කාරණා වැදගත්. හැබැයි මෙහි ප්‍රවේශම් යුතු කාලය වන්නේ මේ අප්‍රේල් මාස 20 ආසන්න කාලය වකවානු. මන්ද අප්‍රේල් මාස 20 සහ ඒ ආසන්න කාලයේදී අඟහරුගේ සහ සෙනසුරුගේ යුද්ධයක් සහ ඒ අඟහරු ජය ගැනීමක් පවතිනවා. මේ බොහෝ දුරට අනතුරු ආබාධ සම්බන්ධයෙන් ඔබට යම් ඉඟි සපයන ග්‍රහ නිමිත්තක්. ඒ නිසා ඒ කාලේ වැඩිපුර ප්‍රවේශම්කාරී යුතුයි. කොහොමත් ඔබට ඇතරම මේ වර්ෂයේදී රැකියාව සම්බන්ධයෙන් යම් අර්බුද ප්‍රශ්න නැතුවම නෙවෙයි ඒවැයම් ගැටලු පවතින නමුත් ඔබට බොහෝ දුරට ඔබගේ පැත්තට සාධනීය තත්ත්වයන් උදා වන ආකාරයෙන් ඒවා විසඳාගත හැකියි. රැකියාවේදී වෘත්තීය සමිති නායකකම් නැත්නම් කුමක් හෝ රැකියා ස්ථානයේ ඒ සමිති සංගම් ආදී නායක තනතුරු තාන්නමාන යම් උපදේශන මට්ටමේ ගරු තනතුරු ඒ දේවල් ලැබෙන්නත් ඔබට හේතු කාරණා පවතිනවා. ඉතින් එවැනි දෙයක් වැටුවට තියෙනවා නම් ජුනි මාසෙන් පසු ලැබෙවි. හැබැයි එහිදී ඔබගේ අභිමානය පාවා දෙන්නේ නැතුව සහ ඕනට වඩා අහංකාර වෙන්නෙත් නැතුව නම් මේ ශීලවේ කටයුතු කරන සිද්ධ කරන්න උත්සාහ කරන්න. එවැනි අවස්ථා මගහැරීම හොඳ නැත. මන්ද තවත් සමහරු බාර නොගන්නා දෙයක් ඔබට බාර ගන්නට ඇවිදිලි කරાવી. ඉතින් ඒ ඔබ තරමක මගහරින්න ඉඩ දෙවෙනවා. හැබැයි මගහැරීම නෙවෙයි අවශ්‍ය වන්නේ. ඒ තනතුර බාරගෙන ඔබගේ පැත්තෙන් කරන්න තියෙන උපරිම දේ සිද්ධ කිරීම. රාහු කේතු මාරක සිද්ධ වුණා දෙසැම්බර් මාස මුල් කාලයේදී 27 වර්ෂයේ මුල් කාලයේදී රාහු 7 සහ කේතු ලග්නේ ගමන් කරනවා. රාහු මහදශාව ගත කරන කෙනෙක් නම් ඔබ හවුල් කරෝන් සමග යම් ආරවුල්කාරී තත්ත්වයන් ඇති කර ගන්නට හේතු කාරණා පවතිනවා. යහළු මිත්‍රාදීන් විය හැකි විශේෂයෙන් යම් හවුල් ව්‍යාපාරයක් වෙන දෙයක් ඔබ කරගෙන යනවා නම් අනිවාර්යෙන් ඔය වර්ෂයේ ප්‍රවේශම්කාරී වන්න සහ වචන ප්‍රවේශම් කර ගන්න අනවශ්‍ය කතා බහ ආදීදී ඒවා දුරදිග නොයන්නට නැත්නම් ඒවා ඔඩු දුවන්නට නොදී කටයුතු කරනවා නම් හොඳයි. රාහු මහදශාව කටක ලග්න ඔබ ගත කරනවා නම් හෘද සම්බන්ධ අසනීප මාපැවසුවේ සෞඛ්‍ය පැත්තට දාලා ඒ බාධාවන් ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒවයින් ඔබ හිර කරන කාලයක් ඒ හිර කරන්න නොදී ඔබගේ පැත්තෙන් සෞඛ්‍ය ආරක්ෂා කරගන්න. විශේෂයෙන් විවාහ දිවි ආදී ඒ දේවල් වලට දාලා සහ ඒ හවුල් කටයුතු ආදී දේවල් වලට දාලා යම් බාධා එල්ල වෙවි. හැබැයි ඔබට ඒවා මැඩපවත්වා ගත හැකි. වේගය අඩු කරන්න, කලබලය අඩු කරන්න, හිමින් සිරුරේ කටයුතු සිද්ධ කරන්න. බ්‍රහස්පති මහදශා ගත කරනවා නම් ඊටමත්ම හොඳයි. බ්‍රහස්පති උච්ච වීම කියන කාරණාව හරහා ඔබට යම් ඔබගේ ආඩ්‍ය, පෞරුෂය, තත්ත්වයේ ඉහළ නැංවීමක් පවතිනවා. මේ තත්ත්වයේ ඉහළ නැංවීමට නම් බාහිර සාධක ඒ සඳහා සූදානම් විය යුතුයි. එනම් මුදල් හදන්න නැත්නම් මුදල් හදලා ලැබිය යුතුයි. නැත්නම් අනිකුත් පැති වලින් කුමක් හෝ හිරවීමක් තිබෙනවා නම් ඒ හිරවීමෙන් ඔබ නිදහස් විය යුතුයි. එහි ප්‍රතිඵල ලෙස බොහෝ දුරට යම් ඔබගේ තත්ත්වයේ ඉහළ නැංවීමක් ගැනීමක් පවතිනවා. උපදේශන පැත්තට අදාළ වෘත්තීන් ආදී අවස්ථා ලැබෙන කාලයක් විශේෂයෙන්ම ගුරු වෘත්තීන් හෝ උපදේශන පැත්තට අදාළ වෘත්තියක යෙදෙන කටක ලග්න කරුවෙක් නම් ඔබගේ දැනුම තවත් වැඩි වෙන කාලයක් සහ ඔබගේ වටිනාකම සමාජයේ තවත් ඉහළින් දැනෙන්නට ඉඩ ඇති වර්ෂයක් බව මතක් කළ යුතුයි. මාස 10ක් බ්‍රහස්පති ගුරුවංශ යෝගය උදා කරමින් ඔබගේ ලග්න ගමන් කරන යන ඔබට රැකියාව සම්බන්ධයෙන් හොඳ රැකියාව අවස්ථාවකුත් මේ කාලය තුල ලැබෙන්න තිබෙනවා. ඉතින් එවැනි අවස්ථා මගහැර ගන්නේ නැතුව එයින් ඵල ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන්න. මේ වර්ෂයේ අන්තිම කාලය සහ 27 වර්ෂයේ මුල් කාලයක් වano මූල්‍යමය පැත්තට දාලා මුදල්මය පැත්තට දාලා යම් සාර්ථකීමක් අපේක්ෂා කළ හැකි. ඔබගේ මුහුණ හැඩය තාත උපනං වෙන කාලයක්. බොහෝ දුරට මෙතෙක් කල ඔබගේ සෞඛ්‍ය ගැන, හැඩය ගැන, මුහුණ ගැන සැලකිලිමත් නොවුනා නම් ඉදිරියේදී ඒ ගැන සැලකිලිමත් වෙන්නට සිද්ධ වෙවි. ඒ සූදානමක් ඇති කර ගන්න සිද්ධ වෙවි.
ඒ සම්බන්ධයෙන් කැමැත්තෙන් කටයුතු කරන්න. දරුවන්ගේ අධ්‍යාපන අධ්‍යයන ආදී කටයුතු සඳහා සුබයි යම් මන්දගාමීමක් පවතින නමුත් එයින් පිළිඹු වන්නේ දරුවන්ගේ පරිශ්‍රණශීලී බවක්. යම් නිර්මාණශීලී පරිශ්‍රණශීලී පැතර දාල හැකියාවන් දරුවාට අදාළව නිරූපණය වෙනවා. සාමාන්‍ය රැකියාව කරන වයසේ ඔබට දරුවන් සිටිනවා නම් ඒ දරුවන් බොහෝ දුරට තමන්ගේ ව්‍යාපාරයක් තමන්ගේ දෙයකින් දියුණු වීමට උත්සාහ කිරීමක් තිබෙනවා. ඒවට ඉතාමත් හොඳයි. ඒ සමගියම උදව් උපකාර ලැබීමකුත් ඒ අනුව යෙදෙන්නට තිබෙනවා. දරුවන් ක්‍රියාශීල වන කාලයක් ක්‍රීඩා වැනි තත්ත්වයන්ට අදාළ කටයුතු ආදී දරුවන් යෙදෙනවා නම් අතපය වෙහෙසෙන කටයුතු කලා නිර්මාණ ක්‍රීඩා ආදී අතපය වෙහෙසෙන දේට අදාළ යම් උමනාවක් එවැනි දෙයක් ඉෂ්ට කර ගැනීමට යම් උමනාවක් පවතිනවා නම් ඒවා සාර්ථක වීමක් මේ අනුව අනුමාන කළ හැකියි. සමස්තයක් ලෙස සෙනසුරු මහදශාව ගත කරන කටකලකන කරුවන්ටත් ආගම දහමට අදාළ තද නැඹුරුතාවයක් මේ කාලේ හට ගන්නට තිබෙනවා. සෙනසුරු මහදශාව ගත කරන ඔබ නම් අනිවාර්යෙන් ආගම දහම එක්කමයි මේ කාලේ කටයුතු කළ යුත්තේ. එයින් පරිබාහිර වීම තරම් හොඳ නැත. එයින් ඇත්තම ඔබට ලාභ සහ විශේෂයෙන් ඔබගේ එක් සෞඛ්‍ය පෙතර අදාළ ගැටලු සහ අනිකුත් පැතිකරන්න අදාළ පවතින බාධා භංග කරවා ගත හැකියි. ඉතින් ඔබ ඒ සම්බන්ධ උනන්දු වන්න සමහර විට පැවිදි වීම දක්වාම සමහර ආධ්‍යාත්මික අවබෝධයන් ඉහළ යාවි. ඉතින් ඒවා නරකක් නැත. සෙනසුරු මාදශාව ගත කරන ඔබ යම් ආර්ථික මුදල්මය මූල්‍යමය කටයුතු ආදිට දාලා යම් ඒ දේවල්වල උත්සාහ කළොත් ඒවා හිතන තරම්ම සාර්ථක වන්ට ඉඩකඩ අඩු බවත් මතක තබා ගන්න. ඉතින් ඉඩ ඇති තත්ත්වයන්ට අදාළ කටයුතු සිද්ධ කරවා ගැනීමයි වඩාත් හොඳ. මේදී විශේෂයෙන් කටක ලග්නේ සිකුරු මහදශාව ගත කරනවා නම් ඔබට සුබයි. සැප සම්පත් ආදී දේවල් ඉතාමත් ඉහළ වශයෙන් යෙදීමක් අපේක්ෂා කළ හැකි. බොහෝ දුරට බ්‍රහස්පතිගේ බලවත් වීමේ ඉතාමත් ඉහළ ප්‍රතිඵල පවතින්නේ සිකුරු මහදශාව ගත කරන ඔබට බව මතක් කළ යුතුයි. එහිදී පරිත්‍යාගශීලී දේවල් කැපකිරීම ආදී දේවල් සිදු කරන්නත් වග බලා ගන්නවා නම් හොඳයි. විදේශගත වීම ආදියට අදාළ විදේශගත පදිංචියක් සම්බන්ධයෙන් උනන්දු වන කටක ලග්න කරවන්ට සුබ තත්ත්වයක් ඉදිරියේදී පවතිනවා. බොහෝ දුරට ඔබගේ යම් ඒ ලිපි ලේඛන ආදී ඒ දේවල් හරි විදිහට සකස් කරගත හැකි කාලයක්. සමාජ අවධානය වැඩිපුර දිනාගත හැකි කාලයක්. විදේශගත වී සිටින අයගේ රැකිරක්ෂා ආදී ශේෂ්ත්‍රයන් අදාළ සුබයි. ඒ අයගේ යම් අභියෝග හමු වෙන වෙහෙස මහන්සි වීම වැඩ කිරීම සහ උදේ දිවා රාත්‍රී නොමැතිව බොහෝ දුරට වැඩිපුර මහන්සි වන්න සිද්ධ වීම තිබෙනවා. හැබැයි එහි ප්‍රතිඵලත් ඔබට පවතිනවා. ඒ නිසා විදේශගත සිටින ඔබ නොබියෝ ඔබට යෙදෙන අවස්ථාවන් ආදීන් ඒවට පස්සට යන්නේ නැතුව ඉදිරිගාමීව කටයුතු කරන්න උත්සාහ කරනවා නම් ඉතාමත් හොඳයි. කටක ලග්න ඔබට අදාළ තත්ත්වයක් එයයි.